The mist clings heavy to the fjord tonight. ශිෂ්‍ය සංගමයෙන් පාසල් ප්‍රේම නම් තිබිලා නැහැ. I check my අයියා කියන්නත් බෑ බලද්දි මේ අපි අද ටික නයියව අද අපේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ 79 වෙනි අපි අද ඇවිල්ලා ඉන්න එක සෙලිබ්‍රේට් කරා. nice. මාකපේ සිව් පුදුම් සපැමින් ඇසතු මහබෝ සෙවනදුන් සිංහලේ එක් චතක් යට දත නැගූ මහවිරු දම උපන් මහපුරක මේ අපේ ප්‍රසාද් අයියා ඉන්නේ OB එකේ අපිත් ඒ ගොඩක්ම හිතවත් ප්‍රසාද් අයියා මේ ඉතින් ප්‍රසාද් අයියා බැච් එක මොකද අවුප්පෙච්ච අයියා කියන්නත් බෑ බලද්දි මේ අපි ආද ටික නයියව උනාට ඔව් 2001 A level ඉතින් මේ ප්‍රභාෂණයි ඕසදී මේ හැමෝම අපිත් එක්ක ඉතින් අපි OB එකේ විදිහට මේකට සම්බන්ධ වුණා මම හිතන්නේ මෑත කාලේ අපේ ඉස්කෝලේ හිටපු හොඳම මගේ හදවතට වැඩිච්ච ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ශිෂ්‍ය නායිකාව සහ කලණි බොහොම ක්‍රියාකාරීව සම්බන්ධ වෙච්ච ආදරණීය ශිෂ්‍යාවක්. ඉතින් අපි මේ පාර 79 වෙනි මම හිතන අපේ පාසල් දිනේ සැමරුවා. වෙනදා වගේම ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම අපි ආදරෙයි. අපි පාසලේ ඉඳන් තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ප්‍රසාද් අපි තව ප්‍රශ්නයක් අහන්න දිනවා. පාසල් කාලේ සුන්දර මතකය මොකද්ද? මම ඉතින් ගොඩක් ක්‍රීඩාවට සම්බන්ධ තමයි හිටියේ. මම 2002 අවුරුද්දේ බිග් මැච් එකේ කැප්ටන් කරා. ඒක තමයි මගේ ජීවිතේ මම හිතන්නේ පාසල් 20ක් විදිහට ලැබපු මතකය. ඒතකොට පාසල් ප්‍රේමයක් තිබ්බද? පාසල් ප්‍රේමයක් තිබ්බේ නැහැ. නමුත් පාසලේ හිටපු මේ ආදරණීය සහෝදරියක් තාම දැන් විවාහ වෙලා ඉන්නේ. පාසල් ප්‍රේමයක් තිබුණාද නැද්ද? නෑ මට පාසල් ප්‍රේමයක් තිබුණා නෑ. ශිෂ්‍ය සංගමයෙන් පාසල් ප්‍රේම නම් තිබිලා නැහැ. සන්තෝෂෙන් කියන්නේ එහෙම එකක් මට තිබිලා නෑ. අනිත් අය දුකින් කිව්වා. දැන් මේ ඉස්කෝලේ ඉන්න කාලේ සර් දින ලස්සන මෙමරි එකක්. ඉස්කෝලේ ඉන්න කාලේ ඉතින් බාහිර වැඩ ගොඩක් කරා. ක්‍රිකට් ටීම් එකේ හිටියා. ඉතින් ඒකේ මෙමරිස් ගොඩක් තියෙනවා. ඒක බලාපොරොත්තු වෙන ඩිස්ට්‍රික්ට් වගේ දෙයක් ගන්නවා වුණා. යාළුවෙක් එකට හිටියා. ඉතින් රැවල් ගත කරා. ඔය වගේ දේවල් එක අපිට කිරි. අනුරාධපුර වෙළඳ සංගමේ සභාපති අපේ OB එකේ කීර්තිමත් ආජිෂේක් බුදු අංකල් අපි අහන ප්‍රශ්න කිහිපයක් අපිට උත්තර ඕනේ. අංකල් ඉස්කෝලෙන් අවුට් මොන අවුරුද්දේ? ඇත්තටම මට අවුරුද්දක් අමතක වුණා. මොකද පුබුදු අංකලුත් කියනවා පුබුදු අයියෙක් කියනවා. අපි ඔබේ අංකල් නකෝ අයියනේ. 2025 දුවලා පුතාලා මෙහෙම අයියේ කියලා කතා කරද්දි මට එකපාරට ඇඟත් හීතල වෙලා ගියා. මම 1981 ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැතිවද අද ඉන්න ආදි ශිෂ්‍යයෙක්ගේ ජේෂ්ඨම ක්‍රියාකාරී ආදි ශිෂ්‍යයෙක්. ජේෂ්ඨම ක්‍රියාකාරී ආදි. මේ කාලේ පාසලේ තිබ්බ ලස්සන හොඳ මතකය මොකද්ද? ලස්සන මතකය තමයි මේ පින්බිමේ අපි එක පැත්තකින් මම ශිෂ්‍යයෙක් හැටියටත් ඒ වගේම කියන්නේ අධ්‍යාපනය ලැබපු ශිෂ්‍යයෙක් හැටියටත් ඒ වගේම මම ඒ කාලේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ කියන්නේ මලල් ක්‍රීඩා සහ පාපන්දු ක්‍රීඩාවල ප්‍රධාන පෙළේ චරිතයක් බවට පත් වෙලට ඒත් වගේම ශිෂ්‍ය නායකයෙක් හැටියටත් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මගේ අමතක නොවන සිදුවීම් ඔයගොල්ලන්ට කියන්න අපහසුයි මේ වෙලාවේ. පාසල් ප්‍රේමයන් තිබ්බේ නැහැ හරිම දුක්ඛයි. දැන් තාමත් ඒක වෙනුවෙන් පසුතැවෙනවා. පාසල් ප්‍රේමයක් තිබ්බේ නැහැ. පසුතැවෙනවා. තිබ්බද නැද්ද? නෑ තිබ්බේ නැහැ. ඇත්තටම තිබ්බද? ඇත්තටම තිබ්බේ. පසුතැවෙනවා කියන්නේ ඒක තම තනිකඩ පාසල් ප්‍රේමයක් තිබ්බා නම් පසුතැවෙන්නේ නැහැනේ අපි. කලින් තාත්තාවිත් වෙන මොකද දාන්න එපා ඔබ දාන්න ඒවා. නාඩි ආන්ටි ඉන්නවා අපේ OB එකේ. අනුක අක්කා. ඒකට අපි අහන ප්‍රශ්නෙට අපිට දුන්නේ උත්තර ඕනේ. හරිද? ඉස්කෝලෙන් අවුට් දැන් කොච්චර කාලයක් කරනවද? 98 අවුරුදු පුතා දැන් අවුරුදු 30ක් වගේ. 30ක් වගේ. එතකොට අතකද ඉන්නේ සම්බෙක්. හැමෝම කිව්වා බොරුවක් හරි කියන්නේ නැහැ 104. ඒක මම කිව්වේ බොරුනේ මතෙන් කිව්වේ. එතකොට අපිට පාසල් පාඩි මොන ලක්ෂණ මතය මොකද? අයියේ ගුඩ් ජොබ් ලක්ෂණ මතය. පාන්ති ඉඳලා අපේ උන්ට. ඒ වගේ ඒ කියන්න හොඳ එතකොට අර කාණ පස්සේ පාසල් දෙන්නත් තිබ්බද? ඒ කියන්නේ ඕනේ නෑ. ඕන කරන්නේ අතරයි ඉතින් කවුරුත් කොහොමද ලස්සන නැහැ. කවුද කියලා
මම පුෂ්පිට චන්ද්‍රසේකර අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ 1999 ආර්ට් ක්ලාස් එකේ හිටපු පුෂ්පිට. මම ප්‍රශ්න ටිකක් අහනවා. එනිවාරේ. හැබැයි උත්තර දෙන්න ඕනේ. එනිවාරේ උත්තර දෙන්න. මුලින්ම දැන් ඉස්කෝලෙන් අවුටලා කොච්චර කාලෙද? අවුරුදු 26 යන්නේ. 26 වෙනි අවුරුද්ද. 26. දැන් ඔය අවුරුදු 26ටම ඉන්ඩෙක්ස් නම්බර් එක මතකද? 14යි 626. හරි. ඉස්කෝලේ යන කාලේ ළමයෙක් ශිෂ්‍යයෙක් විදිහට ඉස්කෝලේ යන කාලේ තියෙන ලස්සනම මෙමරි එක ඕනේ. එක මෙමරි එකයි. එක මෙමරි එක. එකයි. ඒ මෙමරි එක ගත්තාම මට ලොකුම ලස්සන මෙමරි එකක් ඇතුළේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ තුල ඉන්නකොට විදුහල්පතිතුමා ඇලුම් සෙල්ලම් කරගෙන අපිට. ඒ කරන ඇලුම් සෙල්ලම් වල දක්ෂ විදියටම ඇලුම් සෙල්ලම් කරන ආ විදුහල්පතිතුමයි එස්.ඩි. රත්න. හැමෝම රත්නායකගේ ගුටි කාලා තියෙනවා. එවනගේ කියන්න බලන්න දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු කීයක්ද? එතකොට ඉන්ඩෙක්ස් එක මතකද මොකද්ද ඉන්ඩෙක්ස් එක? 29 එතකොට ඉස්කෝලෙත් එක තියෙන අමතක නොවන මතකේ මොකද්ද? ඕන එක. මොකක් හරි අමතක කරනවා වෙන එක. යාළුව එක්ක පොකුණු වලට දන්නේ තමයි. Bro, what are you talking about, man? ලස්සන මත කියන්නේ අපි ඉස්කෝලේට මතක හිටින විදිහට රොටි දන්සලක් දුන්නා. මම හිතනවා 23 බැච් එකේ සෙට්ටම අපේ රොටි දන්සල මතක ඇති කියලා. ඕන්නේ නෑ කටේ දිරන්නේ හෙලෝ. ඔයා වැඩිම ආගරේ දිවිවරය ගන්න ආර්ය පාලසර්තාද. හයවසර ඉස්කෝලේ පාලි පාරකට. ඊට පස්සේ ගත්තාම 10 11 දී අපේ සාරංග ආදරේ. තේරෙම සර්ට කැමති නැති වුණාට අපි ආදරේ. හැබැයි මුතුමෙක් තමයි මේ දැන් එන ධර්මසේන සර්ටත් ඔහොම ගන්න. මේ සැරේ 79 විද්‍යාල දිනේට වෙනස් මංගයක් දැම්මනේ සර්ලට එන්නේ කියලා. ඒ ගැනයි විද්‍යාල දිනේ ගැනයි මොකද දෙන්නේ? විද්‍යාල දිනේ කියන්නේ අපිට එන්න ආරාධනා කිරීම පිළිබඳව හරි හොඳයි. විශේෂයෙන්ම දැන් ආදි ගුරුවරු ඉන්නවා ආදි ශිෂ්‍ය නොවන. නමුත් අපි මම නම් ඇවිල්ලා ආදි ශිෂ්‍ය වෙනවා, ආදි ගුරු වෙනවා, ආදි දෙමව්පිය වෙනවා. තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ නිසා එහෙම ගැටලුවක් නෑ. මට අර ආදි ගුරුවරු අද කිව්වා ලොකු දෙයක් අලුත් වෙනසක් ඇති කළා. ඒක හරි වටිනවා. මොකද මේ ඉස්කෝලේට අපි ආදරේ. මේ ඉස්කෝලෙන් තමයි අපි මේ ලෝකෙම අපි ශිෂ්‍යයෝ ඉන්න අපේ යාළුවෝ ඉන්නවා. එතන අනුරාධපුරේ මේ මධ්‍ය විද්‍යාලය කියන්නේ පූජනීය ස්ථානයක් පුදබිමක්. වන්නි වනපෙතේ ගම් දරව් සිසාරා සරිසරණ මේ මල් කැකුළු විකසිත කළ මෑණියන්ට අපි සුබ පතනවා අද දී. ෆොටෝග්‍රැෆර් අයියා. හැබැයි පොර කොටයි නේ. චුට්ටක්. අහමුයාගේ ඉස්කෝලෙත් එක තියෙන ලස්සනම මතකේ මොකද්ද? ලස්සන මතකේ නේ මගේ හෙඩ්ෆෝන් ටච් ලස්සන ලස්සන මතකේ මගේ ඉස්කෝලේ. ඒක දුක්බර මතකත් ඒකද මතක එකයි. දෙකම. ගෝටින් වත්. ඒක ලස්සන මතකේ. ඊට පස්සේ පාසල් ප්‍රේමයක් තිබ්බත්. පාසල් ප්‍රසිද්ධියේ නෑ මම හෙඩ්ෆෝන් ටච් මම අභිමාන ශිෂ්‍යයෙක් මට පාසල් ප්‍රේමයක් තිබ්බේ නෑ ඉන්න. අපේ පාසල් මට සාක්ෂි දෙන්න පුළුවන්. අපයාස් තියනවා නම් එයාලට දෙන්නේ නැහැ. කමෙන්ට් කරන්න. කීපනම් කමෙන්ට් කරන්න. මොකටද වැඩන්නේ ප්‍රශ්න වගේක් ගන්නවා හරියට උත්තර දෙන්න. පුළුවන්ද? නෑ ඉස්කෝලේ සම්බන්ධ. හරි කරන්නේ නෑ නේ. එහෙමයි. දැන් ඉස්කෝලෙන් අවුට්ලා කොච්චර කාලෙද? 2004 කියන්නේ දරුවන් එතකොට මතකද ඉස්කෝලේ ඇතුළත තිබෙන අංකය? ඔව් 17321. ස්තුතියි. එතකොට ඉස්කෝලේ කාලේ තිබ්බ සුන්දර මතකය මොකක්ද? මේ ඊස්ටර්න් මේ රූම් එක කියලා මියුසික් සෙල්ලම් කරන එක. සෙල්ලම් කරන එක පිරිට් එකක් කරපේ තමයි ජත් කරලා තියෙන්නේ. එතකොට පාසල් ප්‍රේමයක් තිබ්බද? නෑ. තිබිලා නෑ. බරු යකෝ නෑ. කේක් නේද වඩියක් තියන්නේ මම. ඉස්ස පොරේල ගන්න. අපි ඔබියගේ අපිත් එක්ක ගොඩක් හිතවත් නිතලා අයියා ඉන්නවා, මුක්තිය අයියා ඉන්නවා 2007 බැච් 2008 බැච් එකේ. ප්‍රශ්න කිහිපයක් අහනවා. සීරියස් උත්තර ඕනේ. දැන් ඉස්කෝලෙන් අයින් වෙලා කොච්චර කාල වෙනවද? 17
27යි 19යි. එතකොට ඇතුළත් තියෙන අංගය මතකද ඉස්කෝලේ? 19 351. 19 209. තාම මතකයි. ඉස්කෝලේ කාලේ තිබ්බ සුන්දර මතකය මොකද්ද? සුන්දරම කාලය රෝයල් එකේ හරි කොහේ හරි ගිහිල්ලා බීලා එළියට දැම්මා. පාසල් ප්‍රේමයක් තිබ්බද? තිබ්බනේ. පාසල් ප්‍රේමයක් තිබ්බද? තිබ්බේ නැහැ. මේ අපේ ගයන් අංකල් කියන අයියා කියන්නේ. ගයන් අයියා ඉන්නේ ඔබියගේ. Stop it. එතකොට ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න. අපිට සීරියස් උත්තර ඕනේ. ඉස්කෝලෙන් අයින් වෙලා දැනට අවුරුදු කීයක් වෙනවද? 26යි. 26යි. 2002 බැච් එකේ. 2000. එතකොට ඉන්ඩෙක්ස් නම එක මතකයිද? 15යි 315. මතකයි. නියමයි මතකයි පර්ෆෙක්ට්. එතකොට පාසල් කාලේ තිබ්බ ලස්සනම සුන්දරම මතකය මොකද්ද? එක මතකයයි ඕන. රත්නායක සර්ගෙන් ගුටි කාපේ. රත්නායක සර්ගෙන් ගුටි කාපේ. හොඳම මතකේ. එතකොට වෙන එක්කෙනෙක් අහක බලාගෙන වෙන එක්කෙනෙක්ට ගහනවා කියලා සතුටින් හිටියා වැදුනේ මට. හරි. එතකොට අවසාන ප්‍රශ්නය. පාසල් ප්‍රේමයක් තිබ්බද? පාසල් යන කාලේ ප්‍රේමයක් තිබ්බ හැබැයි අපේ පාසලේ නෙවෙයි. අපේ පාසල නෑ. පාසල් ප්‍රේමයක් තිබ්බා තියෙනවා අපේ පාසල නෙමෙයි. හරි. බොහොම ස්තුති ගන්න අයියේ අපිත් එක්ක උතුරාට. තාම කෙල්ලෙකුත් නැද්ද? නෑනේ බා. ඔයාට ඉන්න? නෑනේ. මේ මෙයාලට කෙල්ලොත් නෑ බලලා පොඩ්ඩක්. අවුලකුත් නෑ. අවුලකුත් නෑලු. පොඩ්ඩක් කෙට්ටුයි. පොඩ්ඩක් විතර කෙට්ටුයි. ඒව හදනවා පොඩ්ඩයි නේද? හැදෙන ගමන් තියෙන්නේ. පේනවා සෑහෙන කාලයක් ඉන්න හැදෙනවා. නෑ මේ සීරියස්. නෑ ඉස්කෝලේ වටලා කොච්චරද? දැන් අවුරුදු 3ක්. නෑ නේ. පාසල් ප්‍රේමයක් තිබ්බද? පාසල් ප්‍රේමයක් තිබ්බා. මට නම් නෑ නංගි පාසල් ප්‍රේමයක්. ඇත්ත? දැන් 3ක් අවුට්ලානේ. ඉස්කෝලේ මිස් වුණාද අවුරුදු 3ට මිස් වුණා නම් ඒයි. අවුරුදු 3ට ඉස්කෝලේ මිස් වුණාද? නෑ. ඉස්කෝලේ මිස් වුණේ නෑ. අපි ඉස්කෝලේ ආව කියන්නේ. ඉස්කෝලේ හිටියද? අවුට් වුණාට පස්සේ ඉස්කෝලේ අවුට් වුණාට පස්සේ පොඩ්ඩක් ඉස්කෝලෙන් ඈත් වුණා. ඉතින් වැඩත් එක්ක බං තිබ්බ වැඩ ඒවා මැනේජ් කරගන්නත් එක්ක ඊට පස්සේ ඉස්කෝලේ මම ගියා. හැබැයි ඉස්කෝලේට එන්න පුළුවන් හැම වෙලාවෙම අපි ඉස්කෝලේ ආවා. නෑ ඒකට උත්තර එපා. පාසල් කාලේ තිබ්බ මතක වලින් අමතක කරන්න බැරිම එක මතකයක් කිය. එක මතකය. ඒවා හතර වටේ දානවා. පිරිද. අපි දන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. I check my ass, you sharpen your blade. Side by side, we are never afraid. You wanna ghost following in my wake. You're the shield that holds when the mountains quake. මයි පාසලේ ඇත්තටම ඉගෙන ගන්න කාලේ ශිෂ්‍යයක් වශයෙන් ඉගෙන ගත්තු කාලේ ඇත්තටම ඒ කාලේ ගොඩක් සුන්දර දේවල් තියෙන. ඊට වඩා මම විදුහල්පතිනියක් වශයෙන් පාසලේ සේවය කරපු කාලෙදී බොහෝම දක්ෂ දරුවෝ ඇත්තටම අපේ මධ්‍ය විද්‍යාලයේ ඉන්නේ හැමදාම දක්ෂ දරුවෝ. එතකොට මේ බොහෝම දක්ෂ දරුවෝ එක්ක මේ විශේෂ සමගාමී ශාස්ත්‍රීය වැඩ කටයුතු කරන්න ලැබුණා. ඉතින් ඒ අනුව ගොඩාක් විවිධ දක්ෂතා තියෙන දරුවොත් එක්ක වැඩ කරපු එකම මගේ ජීවිතයට ලොකු අත්දැකීමක් මටත් එකතු කරගන්න පුළුවන් වුණා. ඒක ලොකු සතුටක්. හරි අවුරුදු 29. නාකි හරි කමන්න ඉන්ඩෙක්ස් එක මතකද? ඔව් 13යි 149. අද ප්‍රභාෂණාන් බාන් මෙමරි එකේ. ඉස්කෝලේ තියෙන ඉස්කෝලේ සම්බන්ධ තියෙන වටිනම මතකය මොකද්ද? එකයි. ඉස්කෝලේ එන කාලේද අවුට් වුණාම කැමැත්ත එන කාලේ ගමුකෝ. පාසල් ප්‍රේමයක් තිබ්බද? නප්පෝ නැත. නැද්ද? පාසල් ප්‍රේමයක් මම දමිත් සිරිවර්ධන දැනට විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන අනුරාධපුර ශික්ෂණ රෝහලේ. කොහොමද ස්තුතියි. එතකොට ඔබතුමා මේ වෙද්දි පාසලෙන් ඉවත් වෙලා කොච්චර කාලයක් වෙනවද? මම ඇත්තටම පාසලට ඇතුළුනේ 1991 පහවසර ශිෂ්‍යත්වය සමත් වෙලා. මම පාසලෙන් එළියට ගියේ 2000 වසරේ උසස් පෙළ අධ්‍යාපනයෙන් පස්සේ. ඒ කියන්නේ මේ වෙද්දි ආසන්න අවුරුදු 26ක් වගේ වෙනවා. පාසල් කාලේ හොඳ සුන්දර මතකය මොකද්ද? සුන්දර මතක ගොඩක් තියෙනවා. පාසල් කාලේ යාළුවෝ තාමත් මගෙත් එක්කලා ඉන්නවා. සහ පාසල් කාලේ තිබුණ ගොඩක් මේ අතීතයේ සම්පූර්ණයෙන් මතක් කරලා මගේ මුළු ජීවිතේම මෙතන තියලා. බොහොම ස්තුතියි අංකල්. සිංහලේ එක් චතක් යට දත නැගූ මහවිරු දන උපන්
මහපුරක මහනුවන රැස්කල් අපේ මැදිවිදු මෑනියන් සත්ත දශකයේ සහජ පරපුර හැගේ ඇකයි දූපුතුන්